පාන්දර මිලි මොකද වෙලා තියෙන්නේ? සමහරුන්ව බලන හරින් යවනවා. සමහරුන්ට යන්න වෙන විදියට වැඩේ සලස්සලා එයාලා හරහාම යවා ගන්නවා. දැන් එහෙම සිද්ධියක් තමයි මං හිතන්නේ ආයෙත් වෙලා තියෙන්නේ. ඩෝබිලට තෙත් වෙන වැඩක් හැදිලා තියෙන්නේ. කුටි මන්ත්‍රීතුමා. තමයි ඉරාජ් මිලින්ද මේ අපි රටේ ජනතාවට දේශපාලනික වශයෙන් කිව්වේ ඕක තමයි. දේශපාලනය කරනවා කියන්නේ ආර්ථික සමාජීය දේශපාලනය නිදහසේ කරන්න තියෙනවා. එතකොට අපි මේ ආණ්ඩුවකින් ජනාධිපතිවරයාගෙන් අගමැතිවරියගෙන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන අංක එක තමයි නිදහස. ඒතර නිදහසේ ජීවත් වීම, ඒ වගේ මානසික නිදහස. අපි කිව්වා 88 89 කරපු දේවල් මතක් කරලා දුන්නා. ඉතින් සියල්ල අමතක කරලා ඡන්ද ටික දුන්නා. අද වෙනකොට අපිට නිදහසේ ජීවත් ආර්ථිකය ගැන කතා කරන්න බෑ, සමාජීය පසුබිම බෑ, දේශපාලනය ඉවරයි. අඩුතරමේ නිදහසේ ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයවත් අද දවසේ අපිට උදා වෙලා නැහැ. ඉතින් ඒ නිසා මේ ආණ්ඩුවෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉරාජ්. මට පෞද්ගලිකව ගත්තොත් දැන් ජීවත් වෙන්න බයක් දැනලා තියෙනවා. මේ රටේ ජීවත් වෙන්න බයයි. එක්කෝ ඉවර කරනවා නැත්නම් ඉවර කරන්න සුදුසු පරිසරයක් නිර්මාණය කරනවා. ඒ නිසා සමස්ත රටවාසීන්ට මතක් කරන්න තියෙන දැන්වත් එකතු වෙලා තීරණයක් ගත්තේ නැති වුණොත් එක්කෝ ඉවර කරනවා, එහෙම නැතිනම් ඉවර කරන මාර්ගයේ විවර කරනවා මේ කණ්ඩායම. ඒ තරම් බයක් අපේ ඉදිරියෙන් දැල්ලා තියෙනවා. එච්චරයි.